Hello guys, welcome to the XM official YouTube channel in Sri Lanka. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු momentum shift ඇත්තේ. එහෙම නැත්නම් oscillator එකක් use කරලා අපි entry of frame කරගන්නේ කොහොමද? momentum shift එක අපිට trading වලදී ප්‍රයෝජනවත් වෙන මොන විදියටද? ඒ වගේම footprint එකක් කියන්නේ මොකද්ද? ඒ වගේ දේවල් ටිකක් අපි කතා කරමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. momentum shift එක use කරලා කොහොමද අපි entry of frame කරගන්නේ කියලා USD CHF chart එකෙන් අපි කතා කරමු. හරි. අපි ඉන්නේ USD Swiss franc chart එකේ මෙතනදී අපි මෙන්න මේ buy movement එක capture කරගන්නේ කොහොමද කියලා කතා කරමු. ලොකු දේවල් අපි මෙතනට use කරන්නේ නැහැ. බොහොම පොඩි දේවල් ටික. එහෙම නැත්නම් මෙන්න මේ පොඩි දේ කියන එක forex trading වල ගොඩක් ලොකු දෙයක්. මේ concept එක ඉගෙන ගත්තොත් forex trading වලින් මේ momentum shift එකෙන් ලොකු දේවල් ටිකක් කරගන්න පුළුවන්. හරි. ඔයාලට පේනවා market එක structure wise පහළට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ market එක structure wise උඩට ගිහිල්ලා තියෙනවා. එතකොට මෙතන ඉඳන් මෙන්න මේ යන up movement එක අපි capture කරගන්නේ කොහොමද කියලා කතා කරමු මෙන්න මේ වීඩියෝ එකේ. හරි. ඔයාලට පේනවා මෙතනදී මට පේන එක දෙයක් තමයි මේ හරියේදී බලන්න sellersලා market එක ලොකුවට control කරගෙන ඉන්නවා. ඇයි? මෙතන බලන්න ලොකුවට sell candle හැදිලා තියෙනවා buy candle ඉතාමත් අඩුවෙන් සහ movement එක downwards තියෙන්නේ. ඊට පස්සේ මෙතනදී impulse candle දෙයක් හදලා තියෙනවා මෙතනදී fair value gap එකකුත් එක්ක. හරිද? fair value gap එකකුත් එක්ක ඒ fair value gap එක නැවත මෙතනින් fill කරලා තියෙනවා. මේ වගේ ලොකු candles හදන්න පුළුවන් market makersලට institutional tradersලට විතරයි. එතකොට මෙතන මේ ලොකු sell එකක් අස්සේ ලොකු buy candles හදන්න හේතුවක් තියෙනවා. මොකද එයාලා liquidity create කරගන්න හදන අවස්ථාවක් වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවලට මගේ ඔළුවට එන්නේ ඒ වගේ දෙයක්. හරි. අපි බලමු මාකට් එක නැවතත් sellers ලගේ control එකත් එක්ක ලොකුවට පහළට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මාකට් එක මෙන්න මෙතනින් hold වෙලා equal lows දෙයක් හදනවා. මම මේකට momentum oscillator එකක් use කරගන්න RSI එක ඔයාලට CCI එක use කරගන්න පුළුවන්. කැමති oscillator එකක් use කරගන්න පුළුවන්. හැබැයි මම recommend කරන්නේ RSI සහ CCI use කරන්න කියලා. හරි. මෙතනදී බලන්න මාකට් එකේ වුණ දේ equal lows දෙයක් හදනවා. ඒතර oscillator එකකින් වෙන කාර්යය මොකක්ද? oscillator එකක් කරන්නේ මාකට් එකේ momentum එක මනින එක. momentum එක බලන්න. ඒ කියන්නේ buyers කොච්චර වේගෙන් buy වෙනවද? sellers කොච්චර වේගෙන් sell වෙනවද? momentum එක තමයි යාලා බලන්නේ. එතකොට මේ momentum එක අපිට compare කරන්න පුළුවන් buy to sellers. ඒතර අපිට momentum shift එකක්. එහෙම නැත්නම් momentum change එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් අපිට මේ oscillators වලින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය oscillator එක main chart එක කරන හැමදේම oscillator එක කරනවා. ඒ කියන්නේ high හදනවා oscillator එකත් high හදනවා. low හදනවා oscillator එකත් low හදනවා. ඒ කියන්නේ synchronize වෙනවා කියන්නේ main chart එක oscillator එකත් synchronize වෙනවා. යම් කිසි මොහොතකදී මේක out of synchronize වෙන අවස්ථාවක් තියෙනවා. අන්න ඒ වෙලාවට අපි කියනවා divergence exist වෙනවා කියලා. හරි. අපි මෙතනදී කතා කරමු මේ equal lows දෙකක් හදලා තියෙනවා. හරි. equal lows දෙක ගාවින් මම vertical lines දෙකක් දාගන්නවා මෙන්න මේ විදියට. ඔයාලට oscillator එකේ එතන ඒ දෙක clear වෙනවා. එතකොට මෙතනදී බලන්න මේ equal lows දෙක oscillator එකේ පෙන්වලා තියෙන්නේ කොහොමද? ඒ කියන්නේ මේ point එකේ තියෙන sellers ලගේ impact එකයි මේ level එකේ market එක උඩට තල්ලු කරනවනේ. එතනින් උඩට තල්ලු කරන්නේ කවුද? buyers ලා. අන්නේ buyers ලගේ impact එකයි හරිද? ඊට පස්සේ මේ level එකෙන් නැවතත් market එක උඩට තල්ලු කරනවනේ. මේ impact එකයි සමානයිනේ. හරිද? ඒ කියන්නේ මේ level එකෙන්මයි මෙයා උඩට තල්ලු කරන්නේ. equal levels වලින් buyers ලා තල්ලු කරලා තියෙනවා. හැබැයි oscillator එකේ පෙන්නනවා නෑ මෙයා මම මේ level එකෙන් තල්ලු කරා. හැබැයි momentum chart එකේ පෙන්නනවා මම මෙයා ඊට වඩා උඩ level එකෙන් තල්ලු කරන්නේ. ඒ කියන්නේ buyers ලා මෙතනින් නෙවෙයි react කරලා තියෙන momentum chart එකේ මෙතනින්. momentum change එකක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් තවත් විදිහකින් කිව්වොත් market එකේ මෙතන equal lows හදලා තියෙනවා. oscillator එකේ හදලා තියෙනවා higher lows. higher lows හදන්නේ කවුද? higher lows කාගේ characteristicද? higher lows කියන්නේ buyers ලගේ characteristic. මේක මෙතන හැදුණා කියලා මෙහෙම තිබ්බ කියලා අපිට buy කරන්න පුළුවන් නෑ. අපි order flow බලන්න ඕන, අනිත් confirmation හැමදේම බලලා තමයි මේ entry frame කරන්න ඕන. සහ මම මෙතන තව key points ටිකක් කියන්න. මේ වගේ තැනකදී
දැන් මෙතනදී මෙන්න මේ ලොකු කැන්ඩල් එක හැදුනා මට බයි කරන්න පුළුවන් සහ මම මෙතන බලනවා මෙන්න මේ කැන්ඩල් එකට උඩින් කැන්ඩල් එක ක්ලෝස් වෙනකල් තව බලනවා. මෙතනින් මම බයි එන්ට්‍රි එක ගන්නවා. කන්ෆර්මේෂන්ස් මම තවදුරටත් මෙන්න මේ ලෙවල් එකට උඩින් කැන්ඩල් එක ක්ලෝස් වෙනකල් බලන් ඉන්නවා. මොකද ඒ ලෙවල් එකට උඩින් ක්ලෝස් වුණා මාකට් එකේ මෙතනින් එන සෙල් ඉම්පැක්ට් එක යාලා ඕවර්කම් කරලා තියෙනවා. සහ මෙතන මෙන්න මේ ලෙවල් එකට උඩින් කැන්ඩල් එක ක්ලෝස් වුණ ගමන් මම තවදුරටත් මේක හෝල්ඩ් කරනවා. මෙන්න මේ ඒරියාවේ පොඩි ඇකියුමුලේෂන් ෆේස් එකක් තියෙනවා. ඊට පස්සේ මාකට් එක ඉහළට මූව් වෙලා තියෙන ඒ ලෙවල් එක ගැලවුණායින් පස්සේ ඒ ලෙවල් එක කියලා කියන්නේ මෙන්න මේ ලෙවල් එක ගැලවුණායින් පස්සේ මාකට් එක ඉහළට මූව් වෙනවා. එතකොට normally මෙතන මයිනර් ටයිම් ෆ්‍රේම් BOS එකක් තියෙනවා. මෙතන equal highs දෙකක් හදලා තියෙනවා. ඒ කියන්නේ මෙතනින් මාකට් මේක්සල් පල්ලෙහාට තල්ලු කරලා තියෙනවා. නැවත RTO එකට ඇවිල්ලා return to origin ඇවිල්ලා තියෙනවා. නැත්නම් මාකට් එක පහළට තල්ලු කරලා මෙතන BOS එකක් දීලා තියෙනවා. හරිද? ඒ BOS එක දුන්නේ මෙන්න මේ lower high එක. ඒ lower high එක ගැලවෙනවා කියලා කියන්නේ මොකද? change of characteristic. ඒ කියන්නේ sellers like characteristic buyers ලට change වෙන තැන. එතකොට තවදුරටත් අපි මේක buy කරන්න chance එක තියෙනවා. ඊට පස්සේ මගේ first TP එක වෙන්නේ මෙන්න මේ level එක. මෙන්න මේ level එක තමයි මගේ first TP එක වෙන්නේ. ඔන්න ওই විදිහට අපිට මේ entry එක හරිම ලේසියෙන් frame කරගන්න පුළුවන්. මේ වගේ තැන්වලදී මෙන්න මේ entry අපිට හරිම ලේසියෙන් frame කරගන්න පුළුවන් ලොකු confirmations නැතුව මේ oscillate එක නැත්නම් momentum shift එක use කරලා. ඔයාලා ගොඩක් බලන්න ඔය double bottom double top හැදෙන තැන්වල oscillate එකක් use කරලා ඔයාලා සාමාන්‍ය double top double bottom වලදී neckline එහෙම නැත්නම් previous bottom එක හෝ previous high එක break out වුණා තමයි entry එක ගන්න. එතකොට ඊට කලින් අපිට entry එක ගන්න පුළුවන් මේ momentum shift එක අපි use කරලා. ඉතින් මේ momentum shift එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා forex trading වලදී. මේකේ තව ගොඩක් deeply අපිට කතා කරන්න තියෙන මේ basic දේවල් ටික මම ඔයාලට කියාගෙන යන්නේ. මේකත් එක්ක අපි තවත් advanced concept ටිකක් මේකට add කරනවා momentum shift එකට. මොකද මේක එක්තරා විදියක institutional traders ලගේ footprint එකක්. හරි. ඉතින් මම හිතනවා මේ entry එක frame කරන විදිය ඔයාලට තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපි ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you guys. Thanks for watching us.